කලාවේ උත්තම පුරුෂයා ඉදිරිපත් කරයි. ඔබට තාසෙන් මමට තාසෙන්. හොඳයි එහෙමනම් අරමුමු. ඔබට තාසෙන් මමට තාසෙන්. අදත් අපි fastest fingers වටින් තෝරාගත්ත hot plate එකේ වාඩි වෙන සුදුසුම තරඟකරුවෙක්. ඔහු තමයි වේගවත්ම පිළිතුරු ලබා දුන්නේ ගිය සතියේ ඉදිරිපත් කළ පැනේට ටෙලිග්‍රෑම් මගින්. එහෙමනම් අද දවසේ ඒ වාසනාවන්ත තරඟකරුවා තමයි ආත්තන් කුරිසිට පැමිණි කෙකිරි නිලමේ. අයිබෝන් මහත්මයා. අයිබෝන් මේ නිලමේ කිව්වහම ඇති අය මහත්මයා කියන්න ඕනේ නැහැ. හරි නිලමේ මහත්මයා. එහෙමනම් ඔබ සෝදානම්ද hot plate එකේ වාඩි වෙන්න? පොඩ්ඩක් මේක පිහදාලා දෙන්න පුළුවන්ද? ඇයි දුරිනේ? දවස් ගාන මිනිස්සු වාඩි වෙනවා. එහෙනම් වාඩිමුකෝ. හරි එහෙමනම් පටන් ගමු තරඟේ. හරි පටන් ගමු. Okay, let's play the Tanzania. ඔබ දන්නවද මේ තරඟේ නීති රීති? නෑ දන්නේ නැහැ. ප්‍රශ්න තුනක් තියෙනවා, දෙකක් normal, එකක් බහුවර්ණ. එකක් මොකද්ද කිව්වේ? එකක් බහුවර්ණ. MCQ. උපකාරක තුනක් තියෙනවා. දෙකක් normal එකක් බහුවර්ණ නේ? නෑ හලෝ, nasty audience, ball friend 50-50. හරි? හරි. එහෙමනම් ඔබට යමු වෙන පළවෙනි ප්‍රශ්න. ගීත ලෝකයේ සිටින මැජික් පෙන්වීමට දක්ෂ ගායිකාව කවුද? ශකීරා? අයියර වකා කියලා අමුතු එකක් දානවනේ. sorry. මයිකල් ජැක්සන්? ගායිකාවද මයිකල් ජැක්සන්? ගායිකාවද? ගායිකාව. මම හිතලා මයිකල් ජැක්සන් මොනවද බිමට දාලා කුරුමිට්ටෝ මවනවා ලිදුවනවා. ලක්ෂ්මී බායි කොහමද මැජික් පෙන්වන්නේ? නෑ ලක්ෂ්මී කියපින්ද මං හිතුවේ මේ දෙවියෙක් වගේ මොනවාරි මැජික් පෙන්වනවාද කියලා. නෑ වැරදි. මායා දමයන්ති. මායා දමයන්ති තමයි මැජික් පෙන්වීමට දක්ෂම ගායිකාව. නමිති මායා බොන්චි. එහෙමනම් ඊළඟ ප්‍රශ්න. one way පාරක ගිය වාහනයක් ගැන නිර්මාණය කළ නාට්‍ය කුමක්ද? අතුරු පාර? වැරදි. බල්ලොත් එක්ක බෑ? බල්ලොත් එක්ක බෑ. නෑ බල්ලෝ බුද්ධියන් ඉන්න සමහර පාරවල යන්න බෑ. one way පාරක ගිය වාහනයක් ගැන නිර්මාණය කළ නාට්‍ය කුමක්ද? කොළඹ? නෑ ගොඩක් කොළඹ පාරවල් one way නේද? නෑ වැරදි. මේ පාරෙන් එන්න? වැරදි. ඒතර ටිකක් නිර්මාණශීලීව හිතන්නේ. one way පාරකගේ නාට්‍යයක් නේද? අයිමත් එන්න බෑ ගියොත්. ආපසු හැරෙන්න බෑ? ආපසු හැරෙන්න බෑ තමයි නිවැරදි පිළිතුර. ආපසු හැරෙන්න බෑ. එමනම් ඔබට යොමුන බහුවර්ණ හේවත් සුකෝපභෝගී කරත්තේ කඩින් ප්‍රශ්නය. සෙල්ලන්නේ බොහොම වටිනා කරත්තයක් හම්බෙන්නේ. මෙන්න ප්‍රශ්න. මේ කටහඬ කාගේ? දාන්න බාන්නේ නෝ. මේ කටහඬ කාගේද? හොඳට අහලා පුරුදු කටහඬක්. නිකන් කේබරාට හරිනේ පාය. හොඳට අහලා පුරුදු. කාගේද කටහඬ? ඒක තමයි ආත්මේ කල්පනා කරුවේ මට ඊයේත් ඇහුණා. බොරු කියන්න එපා. මෙන්න මේ උත්තර හතරෙන් තෝරන්න. A. Archimedes, B. Pythagoras, C. Albert, D. Arthur C. Clarke. ඕක මේ අර මොකක් හරි හොයාගෙන නේද කිව්වේ? මන් දන්නේ. ඔව් අර පාර දිගේ කෑ ගහ රජමාලිගාවට දුවගෙන ගියේ. මම දන්නේ. ස්විමින් කිට් එක පිටින් දන්නවනේ මොකද කියලා කියනවාකෝ. ආතර් සී ක්ලාක් නෙමේ. එයා හිටියේ මෑතිව්ගේ. ඇල්බර්ට් හොයාගත්තේ ඒක ඇත්තට මිනිහටත් හොයාගත්ත කියලා පස්සේ දෙන්නේ කෑ ගහන තරම් එකක් උන්නේ නැහැ. ආකිමිඩිස් හරි පයිතගරස් හරි. මේ මිනිස්සු දෙන්නම හරි කියලා මම දන්නවා. වැරද්දක් කළා නේ. මං අහන්නේ හරි උත්තරේ මොකක්ද? අයිමේ තහනද හඬපටි. පොඩ එකපාරක් දාන්න බලන්න. රේඛා. හරි ආකිමිඩිස්. ඔබ කොහොමද හරියටම කිව්වේ? ආකිමිඩිස් තමයි දීවේ. අර අතුමාගේ මොකද්ද මන්ද හදන්න දීලා බොරු රත්තරන් දාලාද කියලා හොයන්න අර පොකුණ්ඩ වයිති වතුර ගිහිල්ලා එහෙම කෑකකාර දීවේ. දවල් බඩ වලකයි. රත්තරන් හම්බෙලා දීවේ. නෑ රතුමාගේ එක හොයාගෙන. ආන්සර් A ආකිමිඩිස්. Okay, answer A computer. Look the answer මචං. Answer A Archimedes. ඉතින් ඔබට හොඳට විශ්වාසයි වැඩි හරි කියලා. මට 99% වගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක මට නෑ නැත්තම් පයිතගරස් තමයි වෙන්න ඕනේ. හරි. අපි බලමු වෙන නිවැරදි පිළිතුර මොකක්ද කියලා. Computer show me the correct answer please. මහත්මයා ඔබ පරාජයට පත් වෙනවා. නිවැරදි පිළිතුර Albert. ඇල්බර්ට් කිව්වේ ඇල්බර්ට් අයින්ස්ටයින්? මේ පචා ඇල්බර්ට් කියන්නේ අපි ගමේ මිනිහා මේ වයිෆ්ට කතා කරපු එක. වයිෆ් මොකද යුරේකා කියන්නේ? වයිෆ් ආයි කියන්නේ වයිෆ් නැතිලා ඉඳලා හොයාගත්තේ. නෑ යුරේකා එකක් නෙමෙයි මනුස්සයෙක්ගේ සුරේකා කියලා. මොකද සුරේකා කිව්වේ? වයිෆ් නම සුරේකා. දැන් ඒකද දොරේ දාලා තියෙන්නේ. දොරේ වල ගමේ එක්කනේ නේද? ඒතර මෙව්වාගේ දාන්නේ මෙව්වා කරන්නේ කබ්බෝ මෙව්වාගේ තියෙන වොයිස් ඔක්කොම කබ්බන්ගේ වොයිස් නේද? මනුස්සයෙකු එකක් නෑ නේ. මෙවට න අපිත් කබ්බෝ. ඔව්නේ.